Hello guys. ඉතින් අදත් අපි අලුත්ම 7-Eleven food review එකක් අරන් ඉවලා තියෙනවා. මේ ඉතින් අපේ හතරවෙනි වීඩියෝ එක 7-Eleven food review වල. ඉතින් ඔක්කොම කලින් ඔයගොල්ලෝ හැමෝම අපේ The CNS Journal YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, like එකකුත් දාන්න, comment එකකුත් දාන්න. අදත් අපි වෙනස්ම විදිහේ snack ටිකක් තමයි ගෙනත් තියෙන try කරන්න. අපි බලමු නේද මේ මොනවද කියලා. බලමු. ඉතින් අදත් අපි වෙනස්ම විදිහේ ස්නැක්ස් වර්ග 4කුයි ඒ වගේම ඩ්‍රින්ක් එකකුයි අරන් එවිලා තියෙනවා. අපි එකින් එක ඉස්රෝම වලට පෙන්නන්න. ඉස්රෝම වලට පෙන්නන්නම්. අපි චොක්ලට් එකක් අරන් ආවා. මේ චොක්ලට් එක දිගනමක් තියෙන්නේ. chocolate coated wafer filled with vanilla flavored cream and salted caramel and chocolate cookies crumb and rice crisps Tivoli Big Bomb brand. මෙන්න මේ ජැක් ජිල් කියන බ්‍රෑන්ඩ් එකේ මෙයාලා මේකට Tivoli කියලා තමයි කියන්නේ මෙයාලගේ චොක්ලට්ස් වලට. දිග නමක් තියෙන අයනම් කියන්න බෑ. ඉතින් තව අපි ගෙනත් තියෙනවා බන් එකක්. මේක ඇතුලේ ෆිලින් එකක් තියෙනවා. ඒක ටාරෝ ෆිලින් එකක් තමයි තියෙන්නේ. ටාරෝ කියන්නේ අල జాතියක්. නිකන් අර කිරියල වගේ අල జాතියක්. ඒක දම් පාටයි. දම් පාටයි. දම් පාටයි. ඒ නිසා තමයි මේක ෆිලින් එකක් දම් පාටට තියෙන්නේ. බලමු ඇතුලේ කොහොම වෙයිද කියලා. ඒ වගේම අපි තව ටිකක් මේක නම් ටිකක් සැරල් ස්නැක් එකක් කියලා තමයි කට්ටිය කියන්නේ. try කරලා නැහැ. කොන්ජැක් නේද? කොන්ජැක් කියන්නේ මොකද්ද? ඒකත් අල වර්ගයක්ද? ඒකත් අල වර්ගයක්. මේකේ ෆ්ලේවර් එකත් මේ මලා ෆ්ලේවර් කියලා තමයි කියන්නේ. මලා කියන්නේ චයිනීස් සුප් එකක්. ගොඩක් ස්පයිසි එක. ඉතින් අපි හිතනවා මේකත් ස්පයිසි වෙයි කියලා. බලමු ඉතින්. ඊට පස්සේ අපි තව පොඩි ස්නැක් හතරවෙනි සහ හොඳ මේක. ඔව් මේක ගොඩක් කට්ටිය කියනවා හොඳයි කියලා. ඉතින් මේකේ එක එක ෆ්ලේවර්ස් තියෙනවා. අපි ගත්තේ චීස් එකක්. ඇමරිකන් චීස් ෆ්ලේවර්. ඉතින් මේක නිකන් ටිපි ටිප් එකක් වගේ එකක්. මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවානේ. විශේෂත්වයක් තියෙනවා. මේක මේ ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ ෆිල්ම් එකට තමයි මෙයාලා මේක ගහලා තියෙන්නේ. ඔව් ඉතින් ඔයාලට පේනවත් ඇති. ඒකලෝ පැකේජින් එක වෙනස් කරලා තියෙනවා. ඉතින් ඊළඟ එක මේක යෝගට් ඩ්‍රින්ක් එකක්. මේජි බ්‍රෑන්ඩ්. මේක ලංකාවේ යෝගට් ඩ්‍රින්ක් වගේ තික් නැහැ නේද? ඔව් ඒක වගේ තික් නැහැ. මේක ඉතින් ඇත්තටම අර නිකම්ම normal drink එකක් වගේම තමයිනේ. අපි කලින් බීලා නැහැ. හැබැයි අපි වෙන yogurt drinks බීලා තියෙනවා. නිකන් බලමු මේකේ රස මේකත් ඒ වගේද කියලා. ඉතින් අපි මොකද්ද මුලින්ම try කරන්නේ? අපි මුලින්ම මේ බන් එක බලමුද? අපි ටාරෝ drink එක නම් බීලා තියෙනවා. මේ ටාරෝ milk එක ඒකත් ගොඩාක් මේ famous එකක් නේ. ඉතින් රසයි ඒකනේ. ඔව් මේක බාත් කීයක් වුණාද? ඒක බාත් 8ක් වුණා. ඒ කියන්නේ රුපියල් 80ක් විතර. හරි අපි එන කඩලා බලමු. මෙහි බන් නම් හරිම රසයි. ඒ කියන්නේ හරි soft නේ. ඔව්. ඉතින් මෙහෙම එළියටම ගන්නවා බන් එක. මෙහෙම තමයි බන් එක තියෙන්නේ. අපි ඉස්සරහම කඩලා බලමු මැද ෆිලින් එක කොයි වගේ වෙයිද කියලා. ඒකේ මැද ෆිලින් එක දම් පාටයි තමානේ. ඉතින් මෙහෙම තමයි බන් එක තියෙන්නේ. මැද ෆිලින් එක දම් පාටයි. අපි බලමු රස මොන වගේ වේද කියලා. අපි ඉස්සරහම සුවඳ බලමු. මට ලංකාවේ ටී බන් වල සුවඳ එන්නේ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ අර ෆ්‍රෙෂ් ටී බන් එක සුවඳ හොඳට එනවනේ. අර උණු උණුවෙන් තියෙන එක. ඒ සුවඳ හොඳට එනවා. ෆිලින් එකේ කියලා එහෙම ලොකු වෙනසක් නැහැ. අර බන් එකේ සුවඳ තමයි එන්නේ. එහෙනම් අපි දැන් කාලා බලමුද? ඔය ඔකෙන් ගන්න මම මේකෙන් ගන්නම්. පැණි රහයි ඒක. පැණි රහයි කියන්නේ හොඳට පැණි රහයිනේ. ඔව් ඒක පැණි රසයි. බන් එකේ රස වෙනම එනවා. අර ටාරෝ ෆිලින් එකේ රස වෙනම එනවා. ටාරෝ මිල්ක් එකේ නම් ඒකේ අර වෙනම ඒ ෆ්ලේවර් එක එනවා. හැබැයි මේකේ හැම හොයන්න බෑ නේද? මේකෙදි මට එන්නේ නිකන් බතල වල රසක් වගේ. බතල ඒ කියන්නේ ටෙක්ස්චර් එක එහෙම නිකන් අර බතල පොඩි කරාම එන්නේ. අනේ ඒ ටෙක්ස්චර් එක තමයි තියෙන්නේ. ගොඩක් පැණි රහයි. අපි බන් එක විතරක් නිකන් පොඩ්ඩක් try කරලා බලමු. බන් එකම තමයි. ටී බන් එකම තමයි. ෆිලින් එක විතරක් කාලා බලමුද? මට නම් ඉන්නේ බතල රසම තමයි. බතලාලයක් තම්බලා සීනි පොඩ්ඩක් දාලා හොඳට අර මේ පොඩි කරලා කනවා වගේ. මේ වගේ රසක් තමයි ඉන්නේ. හැබැයි ටාරෝ මිල්ක් එක නම් ඊට වඩා ටිකක් වෙනස්. ඉතින් ඔයාලා Thailand tour එකක් වගේ ආවොත් අනිවාර්යෙන් ටාරෝ මිල්ක් එකක් කරන් try කරන්න. ඒ ෆ්ලේවර් එක වෙනස්ම ෆ්ලේවර් එකක්. බතල වලින් ඩ්‍රින්ක් එකක් හැදුවොත් කොහොමද ඒද?
අනේ මන්දා. අපි එහෙනම් ඊළඟට මොකද try කරන්නේ? අපි ඊළඟට try කරමු ටිකක් සැර දෙයකට යන් අපි. එහෙනම් අපි බලමු කොන්ජැක් එක. කොන්ජැක් ස්පයිසි ෆ්ලේවර් කියලා තමයි ඒකේ තියෙන්නේ නම්. ඒකේ මූණ තියෙන හැටියට නම් ස්පයිසි මැති මොකද කටත් අරගෙන ඉන්නේ. ඒක නිකන් ඔයිල් ගතියයි. ඔයිලි ගතිය අර කඩනකොටම නිකන් ඔයිල් එක ඔයිල් උඩට එනවා. ඒකේ කියන්නේ හරිම ඔයිලි නේද? කොහොමද සුවඳ? බලන්න. ඒ කියන්නේ අර හොඳට නිකන් අර හොඳ මට තුන පහම මෙයා වෙච්ච හර හොඳ ස්පයිසස් සුවඳක් එන්නේ. ඔව් ස්පයිසි සුවඳක් එනවා හොඳ. ඒ අර චයිනීස් ස්පයිසස් වල වෙන්නේ නැති. මේ සුවඳ අර මිරිස්සෙම හොඳට බෙදලා දාලා තුන පහ බෙදලා දාලා එන්නේ. ඒ වගේ හොඳ සුවඳක් එන්නේ. ඒත් එකම චුට්ටක් අර පොඩ චිකන් සුවඳක් වගේ එකකුත් එනවා. ලාවට වගේ. අනේ මන් දන්නේ මාළු සුවඳකුත් එනවා. මට හිතා ගන්න බෑ මොකක්ද කියලා කාලම තමයි බලන්නේ. ඉතින් මේක උනා බාත් 10යි. කියන්නේ රුපියල් 100ක්. 100ක්. අපි එකක් කරන් බලමු. ඉතින් මෙන්න මේ වගේ කෑලි තියෙන්නේ. ඒක මාරම ඔයිලිනේ. ඔව් ඔයිලි. ගොඩක්ම ඔයිලි. අපි කාලා බලමුද? කාලා බලමු. ඔයා ඉස්සරම කන්න මට බයයි. ඒක අර නිකන් හොඳ උගුරට දැනෙන සැර රසක් තියෙන්නේ. ඉතින් ඒක හැපෙද්දී නිකන් අර ජුජුප්ස් එකක් හැපෙනවා වගේ. ඒ කියන්නේ අර මේ පොඩ රබර් ගතිය අන්න රබර් ගතියයි වගේ. ඉතින් ඒකත් එක්ක අර ස්පයිසි ෆ්ලේවර් එක හොඳට දැනෙනවා. අපි චූටි කාලා try කරලා බලමු. අම්මෝ සරයි හොඳටම ඒක ස්පයිසි වැඩි. ඒ කියන්නේ සැර කන්න නැති කෙනෙක්ට නම් සැර වැඩි. හැබැයි සැර හොඳට කන කෙනෙක්ට නම් ඒකේ රසයි නේ. පොඩි සීසනින් රහක් වගේ එකකුත් එනවා. සැරයි කිව්වා වගේම මේ පොඩක් අර මේ ජුජුබ්ස් කනවා වගේ තමයි. ඔව් ටෙක්ස්චර් එක ඒ වගේ. ටෙක්ස්චර් එක ඒ වගේ තමයි. මම හිතන්නේ බයිට් එකට වගේ නම් හොඳ වෙයි. ඕ ඒ කියන්නේ අර සැරත් එක්කම චූටි පැණි රහක් වගේ එකකුත් එනවා. හැබැයි ඒ දෙකම අර බැලන්ස් වෙලා යනවා. සැරයි පැණි රසයි දෙකම බැලන්ස් වෙලා යනවා. ඉතින් රෙකමන්ඩ් කරන්න පුළුවන් එකක්. ඉතින් ඊළඟට අපි මොකද්ද බලන්නේ? අපි දැන් දෙකක්ම කෑවනේ. අපි ඊළඟට ඩ්‍රින්ක් එක try කරලා බලමු. ඒක කීයක් වුණාද? මේක බාත් 7ක් වුණා. ඒ කියන්නේ රුපියල් 70ක් විතර. 70ක්. මේක පොඩි ෆොයිල් එකක් වගේ එකක් තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ මෝඩියක් නැහැ. මොඩියක් නැහැ. ෆොයිල් එකකින් තමයි සීල් කරලා තියෙන්නේ. ඒක හරි කියුට් නේද? චූටි යන්නේ. චූටි. ඉතින් 80ක් තියෙන්නේ. හරිම කියුට්. ඒක උගුරට බොන්න පුළුවන්. මම try කරන්න. ඔයා බීලා බලන්න. ඉතින් යෝගට් ඩ්‍රින්ක් එකක්. අපි සුවඳ බලමු ඉස්සරහම. මට මොකද සුවඳක් එන්නේ? එනවා චූටි සුවඳක් මට නේ. චූටි සුවඳක් එනවා නිකන් මේ කිරිපිටි සුවඳක් වගේ. ඔව් නිකන් ප්ලාවට එන්නේ නේ. මම හිතන්නේ අර යෝගට් වල සුවඳ වගේ එන්නේ. අපි බීලා බලමු. කොහොමද? අවුලක් නැහැ. කිරි රහ නැහැ එච්චර. යෝගට් එකක් කනවා තරම් කිරි රස නැහැ. ඇම්බුල්. ඔයාලට මොකද හිතෙන්නේ? නිකන් හරි අමුතු නිකන් මොකක් කරේ ෆ්ලේවර් එකක්. ෆ්ලේවර් එකක් නේද? මං හිතන්නේ මේක දැන් මේ තායි වලින් නේ ගහලා තියෙන්නේ. අපිට කියවන්න බැරුණාට මේක සමහරට මොකක් හරි මේ ෆ්ලේවර් ඩ්‍රින්ක් එකක් වෙන්නේ නැති. අපි ට්‍රාන්ස්ලේට් දාලා බැලුවෙත් නැහැනේ. ඔව් හැබැයි. ස්ට්‍රොබෙරි ෆ්ලේවර් එකක් වගේ මොකක් හරි නේද එන්නේ ටිකක්. ඇම්බුල් රසක් වගේ. ඔව් මොකක් හරි එකක් එනවා කොහමරි ඇම්බුල්. කිරි රසත් මදි නේද? ඔව් කිරි රසට වැඩිය ඒකේ ඇම්බුල් රසක් තමයි තියෙන්නේ. මේක නම් ඇත්තටම අර වතුර වගේම තමයි අර යෝගට් ඩ්‍රින්ක් එකක් වල මේ තික් නැහැ. ඔලන්නේ අර බීගෙන යද්දි පොඩි අතලෙකුත් තියෙනවා ඒකේ. නේ? රසයි ඒක. රසයි ඒක. ඊළඟට චොක්ලට් එක බලමුද? ඉතින් මේකේ එක දේවල් ජාති ගොඩාක් මේක දාලා තිබුණා. දිග නමක් එක කැරමල් තියෙනවලු, වැනිලා ෆ්ලේවර්ඩ් ක්‍රීම්ලු, චොක්ලට් කුකීස්ලු, රයිස් ක්‍රිස්ප්ස් හැම එකක්ම තියනවා කියලා කියනවා. ඒකට රස පාටයි හැබැයි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මම සම්පූර්ණ චොක්ලට් එකම ගන්නම් එළියට. මගේ අතත් එක්ක ගත්තාම මෙච්චරක් තියෙනවා. ඉතින් බාත් පහකට සයිස් එක බලපුවාම බාත් පහකට පාඩු නෑනේ. ඒක ලොකුයි නේද? ඔව් ලොකුයි. ඉතින් මෙහෙම තමයි චොක්ලට් එක තියෙන්නේ. උඩින් රයිස් ක්‍රිස්පි දාලා තියෙනවා වගේ පේනවා. අපි කාලා බලමු නේද රස කොහොමද කියලා. බලමු. මේක වේෆර් එකක් කියලා තමයි කියන්නේ චොක්ලට් කෝට් කරපුවා. නිකන් කැරමල් පාටකුත් පේනවා. අපි කාලා බලමු. කොහොමද රස? අරගේ දිග නමක් දාලා තිබ්බේ. ඒ කියන ඔක්කොම ෆ්ලේවර්ස් මේකේ එනවා. රසයි එක. මෙන්න මේ විදිහට තමයි ගලවපුවාම තියෙන්නේ. මේ මෙන්න මේ කෑල්ලේ තියෙනවා වැනිලා ෆ්ලේවර්ඩ් ක්‍රීම් එක ගාලා. මෙන්න මේ කෑල්ලේ තියෙනවා කැරමල් එක කුකි ක්‍රම්ස් දාලා. මේක කියලා තියෙන විදිහටම තියනවානේ. කියලා තියෙන විදිහටම තියෙනවා. අනිත් එක්කේ කියන රහ ඒ විදිහටම එනවා. ඒක බාත් 5යි. බාත් 5යි කියන්නේ රුපියල් 50ක්. ඉතින් මං හිතනවා රුපියල් ඒ ගානට එක පාඩු නැහැ කියලා. ඒක රහයි. ඉතින් අපේ අන්තිම ස්නැක් එක.
මේක කීයක් වුණාද? ඒක බාත් 10ක් වුණා. ඒ කියන්නේ රුපියල් 100ක්. ඉතින් මේක චීස් ෆ්ලේවර් එකක් කියලා ගහලා තියෙන්නේ. ඇමරිකන් චීස් ෆ්ලේවර් එක. අපි බලමු. ඒ වගේ දැන් ටිපිටිප් එකක් වගේ එකක්. ඒක චීස් පාට හොඳටම තියෙනවා ඔව් නේ. නේද? ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. චියර්ස්. මේක අර මේ ස්නැක් එකයි සයිස් එකයි ගහලා තියෙන එක බලමුද අපි කම්පෙයාර් කරලා. පැකට් එකේ දාලා තියෙන්නේ. පැකට් එකේ තියෙන එකයි මේක සයිස් එකයි. නෑ පැකට් එකේ තියෙනවට වැඩිය මේවා ලොකුයි. ලොකුයි තමයි නේ. ඉතින් අපි ඔයාලට පෙන්නන්න. මේ පැකට් එකේ තියෙන එක මෙන්න මේක. එතකොට පැකට් එකත් එක්ක බලද්දී රියල් එක ටිකක් ලොකුයි නේ. කාලා බලමු. චියර්ස්. රහයිනේ. ඒක චීස් ෆ්ලේවර් එක හොඳට එනවා. මට මොකක් හරි හොඳ පුරු රහක් එනවනේ. ලංකාවේ මොකක් හරි ටිපි ටිප් එක රහකුත් එනවා. මට මතක නෑ ඒ ටිපි ටිප් එක මොකක්ද කියලා. හැබැයි ඒ මොකක් හරි ටිපි ටිප් එක රහක් එනවා. ඒත් එක්ක අර චීස් ෆ්ලේවර් එක නම් හොඳටම එනවා මේක. ඒ කෝන් වලින් තමයි හදලා තියෙන්නේ නේද? කෝන් රහ තමයි එන්නේ. කෝන් රහ එන්නේ. ඉතින් මම හිතනවා ෆිල්ම් එකක් එහෙම බලද්දි කන්න මරු ස්නැක් එකක්. රහයි. අපි මේ බ්‍රෑන්ඩ් එකේම වෙන ෆ්ලේවර්ස් try කරලා තියෙනවා. මේ ස්නැක් එකම එක එක ෆ්ලේවර්ස් වලින් තියෙනවා. ඉතින් අපි අනිත් ෆ්ලේවර්ස් try කරලා තියෙනවා. මේක නම් මේ ෆස්ට් ටයිම් තමයි try කරන්නේ. මේකේ ටෙක්ස්චර් එක අපි කාපු අනිත් ඒවාට වඩා වෙනස්. මේක ටික තද ගතියයි ඔව්, නේද? ඒක ඒ අර කෝන් නිසා. ක්‍රන්චි විදියට හැපෙනවා කරස් ගාලා ඉතින්. ඔය කියන්නේ ටිප් ටිප් වගේ අර කට ඇතුලට දාගත්ත ගමන් දිය වෙන ගතිය නැහැ. හොඳට හපලා කන්න පුළුවන් එක. හැබැයි මාර රසයි ඒක. ඉතින් ওই විදිහට තමයි අද දවසේ අපේ ෆුඩ් රිවිව් එක ඉවර වෙන්නේ. ඉතින් අපි දේවල් ටිකක් try කරා. ඉතින් අපි හැම දෙයක්ම ඕගොල්ලන්ට recommend කරන්න පුළුවන් දේවල් නේ. ඔව් අනිවාර්යෙන්ම ඉතින් ඔයාලා තායිලන්ඩ් ආවොත් 7-Eleven එකට ගිහිල්ලා මේ ස්නැක් හතර try කරන්න අමතක කරන්න එපා. ඔව් ලොකු ගානකුත් නෑ. ඇත්තටම හැම දෙයක්ම චූඩි ගණන් වල දේවල් ඉතින්. ඉතින් මේ හැම එකම බාත් 10ට අඩුයි. ඔව් 10ට අඩුයි. ඉතින් ඊළඟට අපි ගෙන්න හදන්නේ ටිකක් වෙනස්ම විදිහේ 7-Eleven food review එකක්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඒක බලන්න අපිත් එක්ක දිගටම ඉන්න. ඊළඟ food review එකෙන් හම්බෙනකන් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. අමතක නොකර like කරන්න, කමෙන්ට් කරන්න, subscribe කරන්න. Bye.